අධිභාර ඉවත් වෙලා ටැක්ස් එක අඩු වෙලා වාහනයක් ගන්න බලාගෙන ඉන්න ඔයාට ගන්න තියෙන හොඳම වාහනයක් ගැන විස්තර තමයි අද කියන්න යන්නේ. ඉතින් ආයුබෝවන් යාළුවනේ. අද අපි බලන්න යන්නේ ජපානයේ තාම ජනප්‍රිය වාහනයක් වෙච්ච Mitsubishi EKX1 ගැන. මේක 2019 දී Mitsubishi සමාගම crossover version එකක් විදියට නිර්මාණය කරා. 2025ට එනකොට මේක හයිබ්‍රිඩ් තාක්ෂණයත් එකතු කරලා ඒ වගේම කුඩා විදුලි මෝටරයකුත් එකතු කරලා මේක ගොඩාක් වැඩි දියුණු කරලා තියෙනවා. මේ වාහනේ ඉස්සරහින් බලපුවම chrome grill එක, headlight, daytime running light, ඒ වගේම තමයි මේක Mitsubishi badge එකත් එක්ක ඉස්සරහින් පෙනුම හරියට Outlander එක පෙනුමට සමාන වෙනවා. ඒ වගේම මේක හොඳ ground clearance එකක් තියෙන හින්දා ලංකාවේ පාරවල් වලටත් කිසිම ගැටලුවක් නැතුව ටිකක් කළු පාරක වුණත් හරිම පහසුවෙන් ගමන් කරන්න පුළුවන්. මේකේ එන්ජින් එක ගැන කතා කරොත් 660cc එන්ජින් එකක් එන්නේ. ඒ වගේම මේක ටර්බෝ, නන් ටර්බෝ මොඩල් දෙකෙන්ම ගන්නත් පුළුවන්. හයිබ්‍රිඩ් එන්ජින් එකත් එක්ක පොඩි විදුලි මෝටරයකුත් එකතු කරලා තමයි මේක හදලා තියෙන්නේ. ඒකෙන් හින්දා මේකේ තෙල් වැඩ කරන ප්‍රමාණය ගොඩක් වැඩි වෙලා තියෙනවා. මේක gearbox එක ගැන කිව්වොත් CVT 3 cylinder gearbox එකක් තමයි මේකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලා මේක නගරේ පාවිච්චි කරන්න ගන්නවා නම් මේකේ non turbo model එක ගැටලුවක් නැහැ. හැබැයි highway වගේ දුර ගමන් යනවා නම් ගොඩාක්ම ගැලපෙන්නේ මේකේ turbo model එක තමයි. මොකද පිටිපස්සේ දෙන්නෙක් වගේ දාගෙන ටිකක් බර වැඩි ගමනක් යද්දී turbo model එක ගොඩක් support එකක් දෙනවා. මේ වාහනේ traffic එකේ drive කරද්දී සාමාන්‍යයෙන් පෙට්‍රල් ලීටරයට කිලෝමීටර් 18ත් 22ත් අතරේ වගේ කර ගන්නවා. අපි හයිවේ වගේ අවුට් ස්ටේෂන් යනවා නම් ඒක 22ත් 26ත් අතරේ වගේ හොඳ ඇවරේජ් එකක් දෙනවා. දැන් අපි බලමු මේ වාහනේ ඇතුළ පෙනුම කොහොමද කියලා. ඒ වගේම මේක පොඩි වාහනයක් වුණාට ඇතුලේ හොඳ ඉඩකඩක් තියෙනවා. leg room, head room හොඳටම ඉඩ තියෙනවා. ඒ වගේම මේකේ dashboard එක, steering wheel එක ඔක්කොම ෆන්ක්ෂන් එකත් එක්ක ඇවිල්ලා තියෙන්නේ multi function. ඒ වගේම digital meter, ඒ වගේම speed meter එක, RPM meter එක, push start, center display එකක් එනවා, 4-way cameras, touch AC, cruise control, auto brake, airbag මේ වගේ නවීන පහසුකම් ඔක්කොම මේ වාහනට ඇවිල්ලා තියෙනවා. මේ වාහනේ black interior එකක් එක්ක ඇවිල්ලා තියෙන්නේ. black fabric sheet තියෙනවා. driving seat එකටත් armrest එකක් හම්බ වෙනවා. ඒ වගේම ඉස්සරහා ෂීට් එකෙත් හොඳ ඉඩක් තියෙනවා ලෙග් ස්පේස් එක. ඒ වගේම පිටිපස්සේ ෂීට් එකේ යන අයටත් හරිම පහසුවෙන් ගමන් කරන්න හොඳ ඉඩක් ගන්න පුළුවන් ෂීට් එක ඇඩ්ජස්ට් කරලා. මේකේ ඩිකී ස්පේස් එක ගත්තත් හොඳට බෑග්ස් දෙක තුනක් වගේ දාන්න යන හොඳ ඉඩක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ෆැමිලි එකකට පාවිච්චි කරද්දී මේක හොඳ වාහනයක් කියලා රෙකමන්ඩ් කරන්න පුළුවන් වාහනයක්. අපි බලමු මේ වාහනේ පිටිපස්සේ පෙනුම. මේකේ tail light එක, brake light එක හරිම ලස්සන පෙනුමක් තියෙනවා. ඒ වගේම හරිම පිටිපස්සේ look එක වැඩි කරන spoiler එකක් ඇවිල්ලා තියෙනවා. Mitsubishi badge එකත් එක්කම rear wiper එක, ඒ වගේම තමයි EKX model badge එකත් පිටිපස්සේ බලා ගන්න පුළුවන්. මේ වාහනේ පෙනුම තවත් වැඩි කරන විශේෂම දෙයක් තමයි හරිම ලස්සන alloy wheel එකක් ඇවිල්ලා තියෙනවා මේකට. alloy wheel එකෙන් වාහනේ පෙනුම ගොඩක් වැඩි කරලා තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩක් ඔප්ෂන් ආපු වාහනයක් තමයි මේ EKX එක. ඉතින් ඔයාලත් අලුතෙන් වාහනයක් ගන්න අදහසක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේක ගැන අවධානය යොමු කරන්න. මේක ගොඩක් හොඳ වාහනයක්. මේ දවස්වල ලංකාවේ ලක්ෂ 85 80 අතරේ වගේ විකිණෙනවා. හැබැයි ඉස්සරහට මොන හරි බදු වෙනස්කමක් වුණොත් ඔයාලට මේක ලක්ෂ 75 80 රේන්ජ් එක ඇතුලේ ගන්න පුළුවන්. ඉතින් මේ වාහනේ පෙනුම වගේම මේ වාහනේ තියෙන සුව පහසුවත් එක කතා කරොත් ඔයාලට මේ වාහනේ ඇත්තටම ඒ මිලට වටිනවා. සාමාන්‍යයෙන් Alto එකක්, Wagon R එකක් ගන්නවට වඩා ගොඩක් හොඳ පෙනුමක් තියෙනවා. ඒ වගේම ඔයාලා යන ගමනකදීත් ඔයාලට පාරදී වුණත් ඔයාලගේ ඕනම කෙනෙක් දෙපාරක් හැරිලා බලන හරි ලස්සන වාහනයක් තමයි Mitsubishi EKX එක. ඉතින් ඔයාලගේ අදහසත් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපිට මේ වාහනේ වීඩියෝ එක කරන්න දුන්නේ හොරණ ලයන් කා සේල් එකෙන්. ඔයාලට මේ වාහනේ බලන්න පුළුවන් ඒ සේල් එකට ගියොත් එහෙම. එහෙනම් වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාන ගමන් channel එකත් subscribe කරන් යන්න.
හැමෝටම ජය වේවා. අපි තවත් වීඩියෝ එකකින් මේ වගේම හම්බ වෙමු.